ඉතින් ෆ්‍රී ෆයර් ගහන කොල්ල කෙල්ලෝ කැමති තමන්ගේ ඇත්ත ජීවිතේ වගේම මෙන්න මේ වගේ ගේම් එකෙත් ලස්සනට අන්දන්න මේ කැරක්ටර් එක ලස්සන කරන්න අපි ඔයාලා දන්නවා ඇති ලොකුවට টොප් අප් කරලා ඉතින් මේ කිට් ගන්නවා. ඉතින් සමහරක් අය ඉන්නවා කිට් ගත්තට හරියටම දන්නේ නැහැ කොහොමද ප්‍රෝ කෙනෙක් විදියට අන්දන්නේ කියලා. ඉතින් ඔන්න අද කියලා දෙනවා හරියටම කොහොමද ප්‍රෝ කෙනෙක් විදියට අපි අන්දන්නේ මේ කැරක්ටර් එක. එහෙම නැත්නම් ලස්සන කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. අපි එහෙනම් යමු වීඩියෝ එකට. හරි බොයිස් ඉතින් ඔන්න ඔයාලට මම උදාහරණයක් පෙන්නන්න. ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ චොර කිට් දාගෙන සමහරක් අය යනවා. ඉතින් මැච් එකට ඉතින් හරිම කැතයි මචං. හරිද? හරිම අසීලාචාරයි. ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් ඔයාගාව ලස්සන කිට් තිබ්බත් සමහරක් අය මෙන්න මේ වගේ දඩ බෑග් දාගෙන ඉතින් ඇවිද ගන්නත් බෑ. හරිද? ඉතින් ඔහොම නැතුව ඔයා මෙන්න මේ වගේ ලස්සනට ප්‍රෝ කෙනෙක් විදියට කොහොමද ප්ලේ කරන්න කියලා ඔන්න කියලා දෙනවා. ප්ලේ කරන්න මේ අන්දන්නේ. හරිද? ඉතින් හැමෝටම සකුරා හිප් හොප් නෑ. දැන් ඔයාලට කියන්න පුළුවන් අපිට හැමෝටම සකුරා හිප් හොප් නෑ, YT කලිසන් නෑ. හැමෝගාම තියෙන කිට් වර්ග පහක් මම ඔයාලට අද අන්දලා පෙන්නනවා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක හොඳට ලයික් එකක් දාන්න. ඉතින් ලංකාවේ පළවෙනි වතාවට මේ වගේ වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් අනිවාර්යෙන්ම බැනලා හරි කමන්න නැහැ කමෙන්ට් එකක් දාන්න. ඔබ මොනවද බන් දන්නේ අපෝ මෙලෝ රහන්නේ ඔය වීඩියෝ වැඩක් නැහැ හරි කියලා කමන්න නැහැ කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයා මගේ වීඩියෝස් වලට ආස නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔන්න টොප් අප් කරගන්න සෙට් එකට ඔන්න අපේ WhatsApp නම්බර 3ම තියෙනවා. මැසේජ් එකක් දාන්න. ඔයා টොප් අප් කරත් නැත්නම් අපිට මැසේජ් එකක් දාන්න. අපි ඔයාව අනිවාර්යෙන්ම සේව් කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති අපේ ප්‍රයිස් ලිස්ට් එක. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු එහෙනම් වීඩියෝ එකට. හරි බොයිස් ඉතින් ඔන්න නම්බර් 1. ඉතින් නම්බර් 1 මම කෙලින්ම තෝරගත්තේ හැමෝගාම තියෙයි කියලා හිතන කිට් එකක්. ඉතින් මේක ගොඩක් අය ගාව මේ සෙට් එක අනිවාර්යයෙන්ම තියෙන්න පුළුවන් කියලා මම හිතනවා. හරිද? සමහරක් කරන්න නැති වෙන්නත් පුළුවන්. ඉතින් අපි හැට් එක විදියට තෝරගන්නේ. ඉතින් සමහරක් කරාට කොණ්ඩයක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකට කැමති එකක් යූස් කරන්න පුළුවන්. ඔයාගාව තියෙන එකක් මොකක් හරි. ඉතින් මෙතන මම ප්‍රධානයෙන්ම කලිසමයි ෂර්ට් එක ගැන තමයි ගොඩක් හිතලා තින්නේ. ඉතින් ඔයාලට මතක ඇති ඔයාලට මැජික් කියුබ් වලට එක්ස්චේන්ජ් කරන්න දුන්නා මෙන්න මේ වගේ නිකන් අර ජපානේ මචන් දාන්නේ මාළු වල්ලනකොට මෙන්න මේ වගේ ඒවා. හරිද? මෙන්න මේ වගේ කිට් එකක් ඔයාලගේ ඇති. අනිවාර්යෙන් මෙන්න මේ වගේ හැට් එකක් ඇති. ඉතින් ඔයාලා දැකලා ඇති ගොඩක්ම මේ වගේ අඳින්නේ ගොඩක්ම ලංකාවේ නෙමෙයි මේ විදිහට අඳින්නේ. ගොඩක්ම මැලේසියන් ප්ලේයර්ස්ලා තමයි මේ විදිහට අඳින්නේ. ඉතින් මම එන්නේ ඒක තෝරගත්තා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාගාව නැත්තම් මැජික් කියුබ් වල මේක ඇති අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ. ඉතින් මේකම වෙන්න ඕනේ නැහැ මේ වගේ හැට් එකක්. ඉතින් මේක පට්ට ලස්සනයි. ඉතින් මාස්ක් එක විදියට ඔයාලට මතක ඇති සීසන් ගාන නම් මට මතක නැහැ. ඉතින් අපිට දුන්නා ගෝල්ඩ් රොයල් වලට තනි කොළ පාට කිට් එකක්. හරිද? ගෝල්ඩ් රොයල් වලට තමයි දුන්නේ. ඉතින් ඒකේ තියෙනවා මාස්ක් එක. හරිද? ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ මාස්ක් එක. ඉතින් ඔයාලට පේනවා ඇති ඒක දැම්මා. ඉතින් සමහරක් අයට මේක සෙට් වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඊළඟට ඔයාලට මතක ඇති බීච් බොඩිය. ඉතින් බීච් බොඩිය එක එක බොඩි දුන්නා මචං. හරිද? ඉතින් ඔයාලට මතක ඇති එක එක විදිහේ ඒවා දුන්නා. ඉතින් මෙන්න මේක ගොඩක් අයට ෆ්‍රී දීපු එකක්. ඉතින් ඔයාලට මතක ඇති. ඉතින් මේක ඔයාගාව නැත්තම් ඔයාලට පුළුවන් මීට වෙනස් විදිහේ ෂර්ට් එකක් තෝරගන්න. ඊට පස්සේ හැමෝටම දුන්න බොට් ෂෝට. ඉතින් බොට් ෂෝට ඔයාලට මතක ඇති. ඉතින් ඔයාගාව අනිවාර්යයෙන්ම ෂෝටක් ඇති. හරිද? ෂෝට දාන්න. හරි ෂෝටක් තමයි ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ ෂෝටක් තමයි දාගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මැලේසියන් ප්ලේස්ලා අඳින්නේ නිකන් නෝමල් විදිහට තමයි අඳින්නේ. හැබැයි මේ විදිහට ඔයාලා ඇඳලා බලන්න. ඔයාලට මාර වාසියක් තියෙනවා ප්ලේ කරද්දි. ඉතින් මම තෝරගත්තා බාටා දෙක. හරිද? මචං බාටා දාලා යන්න ගෙලින්ම. ඉතින් මෙන්න මේක ලස්සන කිට් එකක්. ඉතින් ඔයාලා මේක දාලා ප්ලේ කරලා බලන්න. අමුතු ගැම්මක් එනවා ඇඟට. ඉතින් මම හිතනවා වියදම් අඩුවෙන්. ඒ කියන්නේ මෙතන ඇත්තම කතාව ඩයමන්ඩ් දීලා ගත්තෝ නම් එකක් ඇති. හරිද? එක්ක සෙරප්පු දෙක එක්ක උඩ එක කොටස. හරිද? උඩ කොටස කියන්නේ මේ හැට් එක. හරිද? ඉතින් ඔයාට පුළුවන් නම් මෙන්න මේ විදිහට අඳින්න. එහෙනම් අපි යමු දෙවෙනි කිට් එක බලන්න. හරි බොයිස් ඉතින් ඔන්න දෙවෙනි කිට් එක විදිහට මම තෝරගත්තේ. ඔයාලා දන්නවා ඇති හෙරොයික් ගෙවුවට පස්සේ ඔයාලට ස්කිනියක් හරි එහෙම නැත්නම් ෂර්ට් එකක් හරි ෆ්‍රී දෙනවා. ඉතින් ඒක පාවිච්චි කරලා තමයි මම මේක හදන්නේ. ඉතින් ගොඩක් අයට ඒක ගන්න පුළුවන්. ඉතින් හෙරොයික් ගැහුවොත් අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඉතින් ඔයාලට මතක ඇති ගෝල්ඩ් රොයල් වලට දුන්න මෙන්න මේ ඔයාලට පේන ඇති හයා එක එහෙම නැත්නම් කොණ්ඩේ. ඉතින් මේක නෙමෙයි. හරිද? මේක නෙමෙයි. මෙන්න මේ පල්ලෙහා තිබි මචං ඒක. ඉතින් කෝබ්‍රා එක වගේ පොඩි ලයින් එකක් තියෙනවා. හරිද? කෝබ්‍රා එකේ පොඩ්ඩක් පිටිපස්සටනේ කොණ්ඩේ පිල්ල තියෙන මේක චුට්ටක් ඉස්සරහට. ඉතින් ඒ වගේ නැති වුණත් ඒ වගේ පොඩි ගැම්මක් තියෙනවා ඉතින් මේකේ. ඉතින් ඒකයි ඊට පස්සේ මම මාස්ක් එක විදියට තෝරගත්තේ මෙන්න මේ මාස්ක් එක.
ඉතින් ඔයාලට පල්ලෙහාට ගියට පස්සේ බලා ගන්න පුළුවන්. ඔයාලට මේක නැති වෙන්නත් පුළුවන්. හරිද? ඉතින් ඔයාලට මේක තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඉතින් හැමදේම ෆ්‍රී දෙනේවා දාලා හදන්න ටිකක් අමාරුයි, බැරි නෑ, පුළුවන්. හරිද? සාමාන්‍යයෙන් ඉතින් කොල්ලෙක් ගාව තියෙන දේවල් ටික දාලා තමයි මම මේ පැක් එක හදන්නේ. පැක් එක කියන්නේ මචං බණ්ඩල් එක. ඉතින් මං කියන්නේ මේකම දාගෙනවා ප්ලේ කරන්න ඕනේ නෑ. මං කියන්නේ මෙන්න මේ විදිහට දැම්මොත් හොඳයි කියන එක තමයි ඔයාලට පෙන්වන්නේ. ඉතින් වීඩියෝ එක චුට්ටක් දිග වෙයි. ඒ වුණාට බලන්න ඔයාලට වැදගත් වෙයි අනිවාර්යෙන්ම. ඉතින් ඔයාලට මතක ඇති මෙන්න මේ වගේ හෙරොයික් ජර්සි දුන්නා අපිට. හරිද? ජර්සියක් නැතුව ස්කිනියක් වගේ දැම්මනම් මේකට ලස්සනයි. ඉතින් ගොඩක් අය ගාව තියෙන දෙයක් තමයි කලිසම් මං කියන්නම් මොකක්ද කියලා. ඉතින් ගොඩක් අය ආස දෙයක්. ඉතින් මගේ බලාපොරොත්තුවක් තියෙනවා ඊළඟ වීඩියෝ එක විදියට ස්ටෝ එකේ තියෙන දේවල්, ඒ කියන්නේ ස්ටෝ එකෙන් දාන්න පුළුවන් සුපිරිම ප්‍රෝ කිට් 5ක්. ඉතින් ඉස්සරහා වීඩියෝ එකේදී මම ගේන්නම්. ඒ කියන්නේ ඒක මම බයි කරලා ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදියට ඔයා අරගෙන ප්ලේ කරන්න කියලා. ඉතින් ඔයා ස්ටෝ එකෙන් මොන හරි ගන්න හිතන් ඉන්නවා නම් ඉතින් ඔයාලට කිට් ගන්න සල්ලි එච්චර නැත්තම් ඉතින් මම මේ විදියට ෆුට්බෝල් කලිසම දැම්මා. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් තමයි ලුක් එක ආවේ. ඉතින් ඒකේ ෆුට්බෝල් කලිසමෙන් තමයි ඒකේ ලුක් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ওই විදියට ඔයාලට පුළුවන් ප්‍රෝ කිට් එකක් හදාගන්න. ඉතින් මම මේකට සපත් දෙකකුත් දානවා. එතකොට ගැම්මටම එනවා. ඔයාලට පේනවා ඇති සුපිරි ගැම්මටම එනවා මේ සපත් දෙයක් ආවම. ඉතින් ඔයාලට පේනවා ඇති ඔයාලට පුළුවන් මේ විදියට හදාගන්න. ඉතින් මං කියන්නේ මේ විදියටම හදන්න ඕනේ කියලා. ඉතින් මේ විදියටම ඕනේ නැහැ. ඔයාලට කැමති විදියකට මේ ස්ටයිල් එකට ඔයාලට පුළුවන් ලස්සන කරගන්න ඔයාගේ ප්‍රෝ කිට් එක. එහෙනම් අපි යමු ඊළඟ කිට් එක බලන්න. හරි බොයිස්, ඉතින් ඔන්න අංක 3 විදියට මම තෝරගත්තේ ඔය හෙඩ්ෂොට් ගන්න. ඒ කියන්නේ වීඩියෝස් හදන්න TikTok එකට දාන්න කැමති කට්ටියට හදපු කිට් එකක් මේක. ඉතින් ප්‍රෝ අය ගොඩක් මේක දානවා. ඉතින් ඔයාලට තියෙන්නේ බැඳපු කොණ්ඩයක්. මෙන්න මේ වගේ කොණ්ඩයක් හරි කමන්නේ. හැබැයි ඒක බැඳලා තියෙන කොණ්ඩයක්. ඉතින් ඔයාලා කිට් ගද්දි ඩයමන්ඩ් හොඳට වියදම් කරලා කිට් ගන්නවා නම් අනිවාර්යෙන් මෙන්න මේ වගේ බැඳපු කොණ්ඩයක් ගන්න අමතක කරන්න එපා. ඒක මාරම ලස්සනයි. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ එකක් තමයි සෙට්ම වෙන්නේ. හරිද? ඉතින් පට්ටම ලස්සනයි. ඉතින් බැඳපු කොණ්ඩයක් අනිවාර්යෙන්ම ගන්න. ඉතින් චීනෙක් කොණ්ඩ බැඳපු චීනෙක් කියලා හිතන්න එපා. ඉතින් හරිද? ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ රැවුලක්, සුදු රැවුල. ඉතින් සුදු රැවුල ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් මෙන්න මේ රැවුල් පට්ටම ලස්සනයි. ඉතින් ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ ඔයාලට print එකක් විදියට ඕනනම් අර එක හැක් නිල් වෙලා වගේ මොකක් හරි යන්නේ වගේ ලස්සන නිකන් සුපිරි print එකක් දාගන්න පුළුවන්. ඉතින් ওই විදියට ඔයා උඩ කොටස හදාගන්න අනිවාර්යයෙන්ම. දැන් ටිකක් ඩයමන්ඩ් ඔන්න ටික ටික වියදම් වෙන ගානට ප්‍රෝ කිට් එක හැදිලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට අඩුපාඩු මොනවද තියෙන්නේ කියලා හොඳට හොයලා බලලා අවශ්‍ය දේම ගන්න. ඔයාගාව ගොඩක් සල්ලි වියදම් කරන්න ඔයාගාව නැත්තම් ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේක මම හිතන්නේ ෆුල් බණ්ඩල් එක තියෙනවා ස්ටෝ එකේ ගන්න පුළුවන් ඔයාලට. ඉතින් මේකේ අර ලෝගුව හරිද? ඔයා හෙඩ්ෂොට් එකක් ගහලා බෝල් එකක් ගාද්දි මේ ලෝගුව මචං අර හුලඟට වගේ යනවා. පට්ටම ලස්සනයි. ඉතින් මේ ඔයාලට පේනවා ඇති. ඉතින් මේකට අන්දන්න ඕන නිකන් අර ජම්පර් වගේ කලිසම් තියෙන ලොකු කලිසම්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ ජම්පර් කලිසම් තියෙන්නේ. ඒකත් තමයි අන්දන්න ඕනේ. ඒතර තමයි මේකේ අමුතු ගැම්මක් තියෙන නිකන් අර ඉස්සර කාලේ මචං කව්බෝයි කෙනෙක් වගේ පේනුමක් තියෙනවා. ඉතින් ඔයාලට ඕන මේ කොණ්ඩයක් ඔයා කැමති නැත්නම් ඔයාලට ඕන ඒක අර නිකන් අර තියෙන සීසන් 7 හැට් එක අන්න ඒ වගේ වුණත් ඔයාලට දාන්න පුළුවන්. ඉතින් පට්ට ලස්සනයි. ඉතින් මේකට හරියන්නේත් ඔන්න ඔය විදියට තමයි. ඉතින් ඔයාලට පේනවා ඇති නිකන් අර ක්ලාසික් ලුක් එකක් තමයි තියෙන්නේ. අපි එහෙනම් යමු ඊළඟ කිට් එක බලන්න. හරි බොයිස්, ඉතින් ඔන්න 4 වෙනියට මම තෝරගත්තේ හැමෝගාම තියෙන මනමාලයාගේ කිට් එක. ඉතින් ගොඩක් අය මේක දන්නවා ඇති. ඉතින් මේක ෆ්‍රී ගන්න පුළුවන්. ඔයාලා දන්නවා ඇති. ඉතින් දැන් නම් කොහොමද දන්නේ? මේක ෆ්‍රී තමයි තියෙන්නේ. ඉතින් මීට වැඩිය ලස්සන එකක් ඇත්තම කතාව. මේකේ කළු පාටක තියෙනවා ස්ටෝ එකේ. ඉතින් ඔයාලා දැන් උනත් ගිහිල්ලා බලන්න. ඒක මීට වැඩිය මාරම ලස්සනයි. ඉතින් මම ඔයාලට කිව්වනේ ස්ටෝ එකේ තියෙන ලස්සන ප්‍රෝ කිට් 5ක් මම ගේන්නම් කියලා. ඉතින් ඒ වීඩියෝ එකේදී ඔන්න ඒකත් මම දාන්නම්. ඒ කොහොමද ගණන් කොහොමද ඩයමන්ඩ් කීයක් වෙනවද කියලා. ඉතින් මේකට දාන්න හොඳම ඔළුව විදියට කියන්නේ හැට් එකට අපි දාන්න ඕනේ බැඳපු කොණ්ඩයක්. ඒතකොට තමයි මේකේ ඇත්තම ලස්සන එන්නේ. ඉතින් ඇත්තම කතාව අනිවාර්යෙන්ම ඔයා බැඳපු කොණ්ඩයක් ආවොත් ඉස්සරහට ආවොත් ඔයාලට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ගන්න. ඉතින් ස්ටෝ එකේ මම බලන්නම් එහෙම එකක් තිබ්බොත් අනිවාර්යෙන්ම මම ඉස්සරහා වීඩියෝ එකේදී අරන් එන්නම්. මේ වගේ වීඩියෝස් වලට ඕන නම් අනිවාර්යෙන්ම ඔයාලා මේ වගේ වීඩියෝස් ඕනි කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙම වුණොත් මේ වගේ සුපිරි වීඩියෝස් ගේන්නම් ඉස්සරහට. ඉතින් එතකොට ප්‍රෝ කිට් කොහොමද? ඉතින් මීට වැඩි ලස්සන ප්‍රෝ කිට් තියෙනවා. ඒ කියන්නේ සකුරා හිප් පාවිච්චි කරලා ඉන්න පුළුවන් සුපිරි කිට් තියෙනවා. ඉතින් ඒව මට ගේන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති
කළු කොණ්ඩේ. ඉතින් කළු කොණ්ඩේ දැම්මම මේකට මාරම ලස්සනයි. ඉතින් ඔයාලට පේනවා ඇති කිට් එක අර බොඩ් ගති එහෙම පිටින්ම අයින් වෙලා යනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් මේකේ දාන්න ඕනේ මචං සන්ග්ලාස් දෙකක් තමයි මේකට සෙට් වෙන්නේ. ඉතින් අර අපි කියනවා මේකට මචං අර එක එක නම් දාන්න ඉන්නේ. ඉතින් අපි කියන පොට්ට කණ්ණාඩි දෙක දැම්මනම් මේක හරියටම ලස්සනයි. ඉතින් සුපිරි. ඉතින් ඔයාලා දාලා බලන්න මාරම ලස්සනයි. ඉතින් හතරවෙනි කිට් එක විදියට තෝරගත්තේ ඔන්න ඕක තමයි. අපි එහෙනම් යමු පස්වෙනි කිට් එක බලන්න. හරි බොයිස් ඉතින් ඔන්න අංක 5 විදියට මම තෝරගත්තේ ඕනම කෙනෙක්ට ඕන වෙලාවක රිටර්න් කරොත් ගන්න පුළුවන් විදිහේ අයිටම් 5ක්. ඒ කියන්නේ මේ අයිටම් හැම එකක්ම සල්ලි දීලා අනිවාර්යයෙන්ම ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි මචං ඇත්තම කතාව. ඉතින් මේක මචං ඕන වෙලාවක ගන්න පුළුවන් හින්දා තමයි මම මේක දැම්මේ. ඉතින් වෙන මුකුත් නෙමේ බ්ලැක් ජර්සි අය වයිට් ජර්සි අය ඔයාට ඕන වෙලාවක රිටර්න් කරොත් ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අවුරුදු දෙකෙන් දෙකට හෝ අනිවාර්යයෙන්ම රිටර්න් කරනවා බ්ලැක් ජර්සිය වයිට් ජර්සිය කියන ජර්සි දෙකම ලස්සනයි මාර්ම ලස්සනයි. ඉතින් මේව නැත්තම් ඔයාලට පුළුවන් සීසන් සාමාන්‍යයෙන් 6 5 ඒ වගේ අයිටමුත් ඔයාලට ගන්න පුළුවන් ජර්සි ලස්සනට තියෙනවා. හැබැයි ඒවා තාම රිටර්න් කරලා නැහැ හැම ලොකුවට. ඉතින් ඒ වගේ තමයි කවුරුත් දන්න කළු කලිසම. ඉතින් කළු කලිසම කිව්වාම ඉතින් ඕන එක්කෙනෙක් දන්න ඕනම කිට් එකකට සෙට් වෙනවා. ඉතින් ඔයාලා මේක මචං බය වෙ නැතුව ඕනම කිට් එකකට දාලා ප්‍රෝ කෙනෙක් විදිහට අනින්න පුළුවන් කලිසමක් තමයි කළු කලිසම. මං හිතන්නේ මේක දැන් ස්ටෝ එකේ නැහැ. ඊළඟට තමයි ඔයාලට පුළුවන් සපත්දයක් ඔයා කැමති සපත්දයක් දාන්න සුදු සපත්දයක දානවා නම් ගොඩක් හොඳයි. ඉතින් මේ විදිහට දාලා ඔයාලට පුළුවන් මේ විදිහට ලස්සන කරගන්න. ඉතින් ඔය টොප් අප් කරන කොල්ලෝ අපිට මැසේජ් දානවා. ඉතින් ඒතර පොඩි ඩිස්ටර්බ් එකක් වුණා. සෝරි වෙන්න ඕනේ. ඉතින් ඔයාලට টොප් අප් කරගන්න ඕන නම් ඉතින් හැමෝම මැසේජ් එකක් දාන්න. ඉතින් අපි පැය 24 පුරාවටම ඔන්ලයින් ඉන්නවා. ඉතින් ඔයාලට ඕන වෙලාවකට টොප් අප් කරගන්න පුළුවන්. ඊළඟට කෝබ්‍රා එකේ ඔළුව එහෙම නැත්නම් ඔයාලට ඕනම කිට් එකක හෙයා එකක් එහෙම නැත්නම් කොණ්ඩයක් හරි එහෙම නැත්නම් හැට් එකක් හරි ඕන එකක් දාන්න පුළුවන්. මොකද බ්ලැක් ජර්සි එකේ කළු කලිසම ඇඳලා පස්සේ මචං අනිත් තට්ටේ ගාලා හිටියත් කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? කිසිම ප්‍රශ්නයක් නැහැ. මාරම ලුක් පට්ටම ප්‍රෝ. ඉතින් අනිවාර්යෙන් මේ වගේ වීඩියෝස් බලන්න ඕන. අනිවාර්යෙන්ම සුද්දාගෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් පොඩ්ඩක් වීඩියෝ එක දික්ුණා. ඉතින් ඒකට සෝරි වෙන්න ඕනේ. ඉතින් අපි ඊළඟ වීඩියෝෙන් සෙට් වෙමු. ඉතින් ඔයාලට ඕන ඊළඟ වීඩියෝ එක අනිවාර්යෙන්ම පල්ලෙහාට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් වීඩියෝ එක අවසාන වෙනකන් ජුණ්ඩ වෙනකන් බලපු සෙට් එකටම පුපුරන්න හරියන්න ඕනේ. එහෙනම් හැමෝටම ආදරේ. බයි බයි.